My dear universe family එක ආදරණීය ඔයාලව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් අද මම මේක හදිස්සියම කරන වීඩියෝ එකක්. මොකද ඔයාලට මේක දන්වන්න ඕන කියලා හිතුවා. ඔයාලා දන්නවා හෙට දිනය, ඒ කියන්නේ 7/7 කියන හෙට දිනය ඉතාමත් විශේෂිත දවසක්. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඔයාලව දැනුවත් කරන්න. ඉතින් බොහෝ ආධ්‍යාත්මික මතයන්ට අනුව අංක 7 කියන්නේ ඉතාමත් සුවිශේෂී අංකයක්. එහෙම නැත්නම් ඒන්ජල් නම්බර් එකක්. ඉතින් මේ හෙට දවස ජූලි මාසෙ කියන්නේ 7 වෙනි මාසෙනේ 7 වෙනි මාසයේ 7 වෙනි දින තමයි හෙට උදා වෙන්නේ. ඉතින් 7/7 දිනය ආධ්‍යාත්මික මතයන්ට අනුව අලුත් ආරම්භයක්, ධනාත්මක වෙනස්කම් සහ අභ්‍යන්තර අවබෝධය කෙරෙහි අවධානය යොමු කරන විශේෂ දිනයක් ලෙස තමයි සැලකෙන්නේ. ඉතින් අද ඔයාට ආරාධනා කරන්නේ මොහොතක් නතර වී ඔයාගේ හිතට ඇහුම්කන් දෙන්න කියලා. ඔයාගේ ලොකුම බලාපොරොත්තුව කුමක්ද? ඔයා අත්හැරිය යුතු බිය කුමක්ද? ඔයාගේ ජීවිතයට ආරාධනා කරන්න කැමති යහපත කුමක්ද? ඉතින් අද දවස කෘතඥතාවෙන් ආරම්භ කරන්න. ඒ කියන්නේ 7 වෙනි මාසේ 7 වන කියන දිනය ස්තුතිවන්ත වෙමින් ආරම්භ කරන්න. ඔයාට ලැබී ඇති සියල්ල වෙනුවෙන් ස්තුති කරන්න. ඉන්පස්සේ ඔයාගේ සිහිනයක් විශ්වාසයෙන් යුතුව විශ්වයට බාර දෙන්න. මම යහපත් දේවල් ලැබීමට සුදුසුයි. මගේ ජීවිතයට නිවැරදි දේවල් නිවැරදි වෙලාවට පැමිණෙනවා. මම ආදරය, සතුට සහ සාර්ථකත්වය පිළිගනිමි. මේ ආදී වශයෙන් ඔයා සිතන්න. ඉතින් 7/7 ඔයාලා දන්නවනේ අංක 7 කොහොමත් වාසනාවන්ත අංකයක්. ඉතින් ඔයාගේ ප්‍රාර්ථනාව විශේෂ උදාහරණ ඔයාගේ නව ආරම්භයන් පටන් ගන්න හෙට දවස බලවත් ආකර්ෂණ නීතිය කියන්නේ ආකර්ෂණ නීතියට අනුව අංක 7 කියන්නේ තාමත් වාසනාවන්ත අංකයක්. ඒකයි ඒ විදිහට අපි කියන්නේ. එතකොට ඔයාලට මේ දවසේ පුළුවන් ඔබට හැකි විදිහට විනාඩි 10ක් හෝ 5ක් Taman විශ්වත් එක්ක සම්බන්ධ වෙන්න ඉතාමත් නිශ්ශබ්දව. මොකද ගොඩක් වෙලාවට පාන්දර කාලය හෝ රාත්‍රී කාලය හොඳයි. දවල් කාලයට වැඩිය. ඉතින් ඔයාගේ අර මං කිව්ව විදිහට ඉලක්කයන් මොනවද? ඔයා කරන්න තියෙන දේවල් මොනවද? මේ දේවල් ලිස්ට් එකක් හදාගන්න හොඳම දවස. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ආකර්ෂණ නීතියේ තියෙන ක්‍රමවේද තියෙනවානේ මෙතඩ්. අන්න ඒ දේවල් ඔයගලන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශ්වයට ලියන්න පුළුවන් ඔයගලන්ට. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ප්‍රයෝජන ගන්න. ඉතින් අපගේ සිහින ඉලක්ක ඉෂ්ට කර ගැනීමට අපි විවිධ ක්‍රමවේද කරන්න ඕනේ. එක තැන ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අපි මහන්සි වෙන ගමන් මේ දේවලුත් කරන්න ඕනේ. ඉතින් නිතරම හිතන්න මම යහපත් දේවල් ලැබීමට සුදුසුයි. මගේ ජීවිතයට නිවැරදි දේවල් නිවැරදි වෙලාවේ පැමිණෙනවා. මම ආදරය, සතුට සහ සාර්ථකත්වය පිළිගනිමි. මේ ආදී වශයෙන් කියන්න, සිතන්න, මෙනෙහි කරන්න. ඉතින් ඔයාගේ දවස සාර්ථක කරගන්න හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාගේ ප්‍රාර්ථනාවත් කමෙන්ට් එකේ ලියන්න. එතකොට අනිත් අයගේ ආශිර්වාදයක් ඔයාට ලැබේවි. එහෙනම් රැඳී සිටියාට ස්තුතියි.